හෙල්ලෝ බොයිස් ඉතින් ඔන්න අදත් ආවා හොරර් ගේම් එකක් අරන් සෝරි හොරර් නෙවෙයි හොරුන්ගේ ගේම් එකක් අරන් ඉතින් මම දැන් ඉන්නේ නම් පොලිසියක හිර කූඩේ දාලා දැන් ඉන්නේ. ඉතින් අද ගේම් ප්ලේ එකේ මේකේ කොහොමද අපි පයින්ද කියලා තමයි බලන්න යන්නේ. ඉතින් බලපංකෝ මේ ඔරලෝසුවක්ද බං හරියම කොල කෑල්ල අඩෝ ශිරාටම බලපංකෝ ඉන්න ටොයිලට් එක අම්මට ඉස්සරහින් පොලිස් කාරයෙකුත් යනවා ළමයි මොකද්ද මේ හරි ඉතින් මම මේ ගේම් එක දාගත්තම තමයි ගහන්නේ අපිට නැවෙන්නත් පුළුවන් නියමයි දනවා අම්මට ශ්‍රී ගලින් ගල කුඩු කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මචං කිරිම මේ හිර කුඩුව තමයි ඉතින් හරි අම්මට ශ්‍රී ඉතින් මචං මම මේ ගේම් ප්ලේ එක කාගෙන්වත් බැලුවේ නැහැ වීඩියෝ එකත් නිකන් දැක්කා හිතන්නේ නිකන් චුට්ටක් ආසාවත් හිතලා නිකන් දාලා බැලුවා ගේම් එක පට්ට. ඉතින් මටත් හිතුණා දාන්න ඕනේ කියලා channel එකට මේ මොකද්ද මේ අම්මට ශ්‍රී ඔබාගෙන ඉන්න නේද තියන්නේ අවුලක් නැති අපි ඔබමු බං ඕකද බං අපි ඔබලා තියන්නේ ෂේප් එක නැවිල ඔබමු අම්මට ශ්‍රී වෙනවා ඔය තියන්නේ ගැම්මඩම කවුරුත් නැහැ නේද ළඟපාත ආවරි අපිට වේගෙන් දුවන්නත් පුළුවන් වේගෙන් දුවන්න ඕනේ ෂේප් එකෙන් මේක කොහෙද මෙහෙනේ හරියට මේකත් ඔබාගෙන ඉන්න ඕනේ මේකත් ඔබාගෙන ඉඳලා අපි ෂේප් එක පෙනගමු අම්මා හරියද මෙතන තමයි මොකද්ද මම්මී අම්මට ශ්‍රී පුටුව පඩ්ඩන්න තියෙන්නේ බං පිට මෙතන තමයි මචං අර මේ පොලිසිය අර හිර කරන උන් ගෙනල්ලා දාන්න තියෙන්නේ අඩෝ ලොක්කයක් නේද අවුලක් නැහැ අපිද බං ওই ලොක්ක ඇඩුයි එහෙනම් අපි යන් ලොක්කේ කඩන්න හරි නියමයි අඩෝ හරි නියමයි හරි ඕවද බං අපි කැඩුව ලොක් හරි ඉතින් ලොක්කයක් කඩාගත්තා කවුරු ළඟ පාරක් නැහැ නැවිලා හිමීට අඩෝ ශිරාසටම CCTV කැමරා තියෙනවා අතන්ට නේද යන්න තියෙන්නේ ෂේප් එක නැවිලා මේ රතු එළියට අහුනොත් යාළුවනේ අපි අහු වෙනවා හරි මෙතනට ආව දැන් කාටද අතන්ට යන්න තියෙන්නේ ටග් ගාලයක් හිමීට ඵලයක් පොලිස් කාර්යයක් දැක්කොත් තමයි යාළුවනේ සීන් එක තියෙන්නේ මට නම් පේන්නේ මේ හිර ගෙදර මං විතරයිද කොහෙද බං ඉන්නේ ශිරාවටම බං මං දැක්කේම නැහැ අනිත් පොලිස් කාර්යය මේ මොකද්ද හරි කැඩුවා මොකද්ද මේ අම්මට ශීරිය අඩෝ ශිරාටම CCTV කැමරා ටික කන් ඩවුන් යම් මෝහණේ වෙන සීන් එකකුත් තියෙනවා ඒක ගණන් ගන්න එපා හරිද මේක වඩද යන් මොකෙක් හරි හිටියොත් තමයි මචං සීන් එක වෙන්නේ අපිට නැවෙන්නලු යාළුවනේ මට පේන්නේ නැවෙන්න කියන්නේ කවුරු හරි එනින්ද දන්නේ මේ මොකද්ද මේ අම්මට ශ්‍රී පඳුරකට අපි පැන්නා දැන් මෙතන මොකද්ද කරන්නේ අම්මට ශ්‍රී අඩෝ අවුලක් නැහැ මං හැංගිලින්නේ මට බය වෙන්න දෙයක් නැහැ ඌනි අම්මා සෝන ගහලා වගේ බා කළුම කළු රෑනේ මේ රෑද බා සිරාටම ඌ යනවා අපි යන් මෙතන CCTV කැමරා නැද්ද කොහෙද බා අමන මේකත් උබාවෙනේ මට වෙන්නේ මේක නිකන් ලිෆ්ට් එකක් වගේ බලපං හිර ගෙදර තියෙන ලිෆ්ට් නියමයි බා මේ මෙතනින් යන්න බැරිද දන්නේ ඕන්නේ නැති එතනින් යන්න දෝ මෙතනින් යන්න එතනින් නේ එතනින් යන්නදී හරි එහෙනම් අපි ටග් ගාලයන් නැවිලා බලමු ෂේප් එක කවුරුත් ඉන්නා නෑ කවුරුත් නෑ ඊළඟ එකටත් යන් ඊළඟේ මොකද මේ ෂේප් එක බිල බලමු අඩෝ ශිරාටම අම්මට ශ්‍රී පොලිස් කාර්යයක් ඉන්න දැන් මම මොකද්ද කරන්නේ අඩෝ දැන් අපිට කොහටද යන්න තියෙන්නේ මට පේන්නේ පොලිස් කාර්යය ළඟට ගිහිල්ලා මරන්න හරි මොකක් හරි සීන් එකක් තමයි තියෙන්නේ ඒ නැවිල යන්නද වෙන කොහටවත් යන්නත් නැහැ ෂේප් එකේ න අපි නැවිලා හිමීට ගිහිල්ලා ඉඳා හරි ඉතින් කොහමද ෂොට් එක මූල් දත් මැදලන්නේ නැහැ බං බලපන් දත් ටික කහ පාට මූලිය මොසෝන ගාලා වගේ බලපන් කොහෙ තීතර කැරිනව ඒ තුවක් කොහමද දෙන්න බැරිද හරි කමන්නේ දෙන්න ඕනේ වාට ඕන වා තියාගන්න අපි යනවා ගියා ටටා බායි
හරින් යාළුවනේ දැක්කනේ අපි පැන්න විදියක. හරි ඉතින් අපි යන් කොහෙකටද මේ ආවේ? අම්මට සිරි ගෙදරකට අපේ ගෙදර දන්නේ මේ පොලිස් වාහනේද වා? අනේ මගේ වාහනේ නේ. මන් දෙකේ පොලිස් වාහනයක් වගේ. හරි කමක් නෑ ඉතින් මොකක්ද දන්නේ දැන් මේ ගෙදර කරන්න දෙන්නවට. අම්මට සිරි මගේ ගෙදර නෙවෙයි අනිය මේක කඩලා අපිට තියෙන හොරකම් කරන්න. දැක්කනේ කෙලින්ම වෙල්කම් කියලා පිළිගන්නේ මාව. ෂේප් එකේ බිල බලමු අපි ජනේනේ. මේ ගෙදරක් තියෙන CCTV කැමරා. නේ අම්මට මේ පුටු තියෙන හොල්ලන්නද බා? එපා එන. හරි පඳුරුකුත් තියෙන ඉස්සරහින් ගෙන්නේ. ලැප්ටොප් එකක් දැකම තියෙනවා. අඩු ශිරවඩ. ගෙදර වටපිටාවේ අවුලන්නේ ෂේප් එක අපි එනම් කඩාගමු දුර. නියමයි දොර කඩාගත්තා. හිමීට දොඩියන් කට්ටිය හැරෙන්නත් පුළුවන්. දොර වහගමු. අවුලක් නෑ. එහෙනම් අපි මුලින්ම ලැප්ටොප් එක උස්සමු නේ බා. ඔන්න අපි ලැප්ටොප් එක උස්සමු. ආයි සීලින් ගලන්නේ නෑනේ. හරි අවුලක් නෑ. කොහොමද මේ පිළිමියක්ද? අඩු සිරවට මන් දෙකේ පිළිමියක් වගේ බං මොකද්ද බං ඒ? කවන්නේ අම්මට. මං හිතුවේ කෙලින්ම අහුණා කියලා බං. අඩෝ මොකද්ද මේ? ලාච්චු ඇරලා බලමු ඇඳේ. පොතක් හොයාගත්තා. ටැබ් එකක් තියෙනවා. මේ මොකද්ද මේ? රාමු කරන්නද? ඉතින් අම්මට ශී මාලයක් නේද? රත්තරන් මාලයක්. ඉමිටේෂන්ද දන්නේ නැහැ. සෝරි. එහෙනම් ඉතින් මෙතන ආයි උස්සන්න දේවල් නෑ වගේ නේ බා. උස්සන්න දේවල් නෑ ෂේප් එකක් මේකත් මේ බ්‍රාත්රූම් එක බ්‍රාත්රූම් එක. හරි ඒකත් උස්සගත්ත. ඊ මොණ්ඩෙක්කි බෙට්ට කොයිවා සිරාඩ. කද්දේ පර්ෆියුම් එකක් තියෙන ඒකත් ගමු. එච්චරයි නේද? ඊළඟේ ඒකේ වොෂින් මැෂින් තියනවා නේ. වොෂින් මැෂින් එක දාගන්න පුළුවන් වෙයිද? වොෂින් මැෂින් දාගත්තා. නියමයි නයිස්. අඩෝ ශිරාඩම කෙල්ලගේ ගෙදර කෙල්ලේ ගවුමද කොහෙද? අවුරුලන්නේ ඒකත් උස්සමු. ඒකත් නියමයට පුෂ්ෂ ගත්තා. හරි. අම්මගේ බෑග් එකත් උස්සගත්ත ගෙදර ගෑණිගේ බෑග් එක. අම්මන්ට සිරි ෂේප් එළියට යමු. ආයි නෑ නේද බං? අම්මට සිරි අඩෝ මට මේ බඩු උස්සන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ බා. CCTV කැමරා දෙයට සෙට් එක වගේ. මේ මොකද්ද මේ? මේකත් කරගමු. හරි ඒකත් කඩාගත්ත ෂේප් එක. අපිට දොර ගන්න ඕනේ. අම්මට මැෂින් ෂෙයාර් ටික උස්සමු නේද අපි? එච්චරද මැෂින් තිබ්බේ? මේ කොහෙද බං මේ? මොනද මේ? මට වෙන්නේ ඊට පස්සේ යන්නද කොහෙද තියෙන්නේ? ඒ අම්මට කිරි දැන් අපිට යන්නද බං තියෙන්නේ ඉතින්. එහෙම යන්නේ මම ගෙදර තියනවා නම් සේරම ටික උස්සලා තමයි ගෙදරින් යන්නේ. මොකද්ද මේ? අම්මට ශිරි මට හිතෙන දේ නම් හරි බලමු ෂේප් එකේ. අඩෝ නියමයි බං. අඩෝ ශිරාටම කොහමද මගේ වැඩ? මචං අර කලිනුත් පොලිස් ස්ටේෂන් එකෙත් මට ඔහොම ඔය වගේ දෙයක් කරා. මේක මෝහණය කරා. දැන් ඉතින් ශකබුන් වෙනවා ෂේර්ම ටික. ගිටාර එකත් උස්සමු. හරිම සතුටින් මට. කෑමයක් දෙනවා කෑමයක් කමු. අවුලක් නැහැ. මේකකුත් තියනවා ඒකත් දෝ. උඹලා යන්න කිව්වද මචං මං ගෙදරකට ආවොත් මං ගෙදරම සුද්ධ කරලා තමයි යන්නේ. බලමු. ඒකෙත් මොකුත් නැහැ. ගෙදර නෑ බං වැඩි. හරි සවලක් ගත්තා. තව එකක් ගත්තා. මේ මොකද්ද? අම්මට තියෙන ලොකර් එකක් තියෙනවා. දිග ලොකර් එකක්. ලොක් නම් එනට දාලා තියෙනවා. අවුලක් නැහැ. පළවෙනි එකේ උන්න විදිහට දාගත්තා. දෙවෙනි එක අඩෝ ඊයි බං යන්නේ නැත්තේ. ඉඳපන් පොඩ්ඩක් ඉඳපන්. හරි කොහමද අම්මා? නියමයි. එළඹ අයියෝ. නියමයි. අඩෝ ශිරාටම අම්මා ඇයි බං මේ යන්නේ නැත්තේ? තව chance දෙකයි තියෙන්නේ යාළුවනේ. ඉඳා. අන්න කොහොමද බඩු? මොකද්ද අම්මුනේ? සල්ලි අම්මුණා. දැන් අපි ළඟ සල්ලි 4000 ගාණක් තියෙනවා.
ඉතින් බලමු තව ගෙදර මොනවද නැද්ද බං ගන්න. කේතලයක් තිබ්බා. ෆ්‍රිජ් එකේ ඉඳගින්මු බලපන්. අච්චර දේවල් එළිය දාලා ෆ්‍රිජ් එකේ මොනවද නැහැ කන්න. අවුලක් නැහැ. ඉතින් ඉතින් ගැම්මක් තමයි. ඉතින් වීඩියෝ එක අදට ඉවරයි නේ. වටපිටාවේ මොකද නැහැ. අවුලක් නැහැ මේ වටපිටාවේ මොනවද නැහැ නේ බා. එහෙනම් ඉතින් වීඩියෝ එක අදට ඉවරයි. එහෙනම් ඉතින් හැමෝටම ගුඩු බායි. පොඩ්ඩක් ඉඳන් බලන්න. හරි. ආයි නෑනේ මොනවද දුස්සන්නේ. නෑ මම මේ බැලුවේ මට මගේ අරුණ දෙයක් තියෙයි කියලා. ෂේප් එකෙන් ආයි අවුලක් නෑ මොනවත් නෑ. දැන් මචං එහෙනම් අපි යනවා. ටටා බායි. එහා ගෙදරකුත් තියෙනවා මට පේන්නේ. එහා ගෙදරට මට කඩන්න වෙයි වගේ. එහෙනම් අපි